පාම් පිටිවල අපි හැමෝම නොදන්න කතාව. ඒක තමයි අද කියන්නේ යන්නේ. ගොඩක් දෙමව්පියෝ තමන්ගේ දරුවාට ආදරයෙන් රසට කන්න මේ තිරිඟු පිටි වලින් හදන කෑම වර්ග තමයි දෙන්නේ. ඉතින් මේ අපි හැමෝම ආසාවෙන් කන මේ තිරිඟු පිටි වලින් හදන කේක්, බිස්කට් වගේ කෑම වල මොනවද තියෙන්නේ? එතකොට ඒකේ තියෙන මේ අහිතකර ප්‍රෝටීනය වෙන ග්ලූටන් කියන්නේ මොකද්ද? අද වීඩියෝ එක කරන්නේ ඒක ගැන. මේ ග්ලූටන් කියලා කියන්නේ මොකද්ද? ග්ලූටන් ස්වාභාවිකව තිරිඟු පිටි වල තියෙන ඇලෙන සුළු ප්‍රෝටීනයක්. මේ ඇලෙන සුළු ගතිය නිසා තමයි මේ ප්‍රෝටීන් එක නිසා තමයි තිරිඟු පිටි වලට අවශ්‍ය හැඩය ලැබෙන්නේ. ඒක අවශ්‍ය විදිහට පදම් කරලා අපිට අවශ්‍ය විදිහට සකසා ගන්න පුළුවන් වෙන්නේ මේ ප්‍රෝටීන් නිසා. හැබැයි මේ ප්‍රෝටීන් එක අපේ ඇඟේ ජීර්ණය කරන්න ටිකක් අමාරුයි. ඒ හින්දා තමයි මේක අපේ ඇඟේ තියෙන විවිධ ලෙඩ රෝග වර්ග රැසකට බලපාන හේතුවක් වෙලා තියෙන්නේ. මේක ඔයාලගේ බඩවැල් වල එකතු වෙලා හිතන්නේ නැති විදිහට රෝග ඇති කරන්නත් පුළුවන්. සමහරවල්ලාට ගණන් ගන්න නැතුව හිටියට තත්ත්වය භයානක වෙන්නත් පුළුවන්. ඉතින් අද ඉගෙන ගමු මොකක්ද ග්ලූටන් කියන ප්‍රෝටීනින් අපේ බඩවැල් වලට වෙන අහිතකර හානි සහ කොහොමද ඒක වළක්වා ගන්න කියන එක ගැන. මේ ග්ලූටන් අඩංගු ආහාර දිගටම ගත්තොත් එහෙම නැත්නම් පිටි සහිත ආහාර දිගටම ගත්තොත් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඒකෙන් හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒතකොට ඒක නිසා විවිධ ලෙඩ රෝග අපිට ඇති වෙන්න පුළුවන්. මේ ග්ලූටන් කියන ප්‍රෝටීන් එක නිසා. ජාතිකරණ පද්ධතියට හානි වෙච්ච ගමන් ඔයාලට තේරෙනවා ඊළඟට සිද්ධ වෙන්නේ අපි විවිධ ලෙඩ රෝග වලට මුහුණ දෙන එක විරුද්ධව මුහුණ දෙන්න තියෙන හැකියාව නැති වෙන එකනේ. එතකොට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ මේ විදිහට හානි සිද්ධ වෙන ගත්තාම අපිට වෙන ලෙඩකට ප්‍රතිරෝධයක් දැකීමේ හැකියාවත් අඩු වෙනවා. ඉතින් ඒක නිසා තමයි විවිධ ලෙඩ රෝග වලට අපිට මුහුණ පාන සිද්ධ වෙන්නේ. ඊළඟට බලමු මොනවද ලෙඩ රෝග කියලා. ආතරයිටිස්, කොලෙස්ටරෝල්, දියවැඩියාව, තයිරොයිඩ් වගේ බරපතල ලෙඩ රෝග වලටත් මේ නිසා හේතුපාදක ඇති වෙන්න පුළුවන්. ඒ වගේම බඩවැල් වල තියෙන නොයෙකුත් ලෙඩ රෝග වර්ග ඇතිවීමේ අවදානමකුත් මේ ග්ලූටන් අඩංගු ආහාර ගැනීම නිසා සිද්ධ වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි ගණන් ගන්න නැතුණට අපිට දැනෙන තෙහෙට්ටුව, මානසික පීඩාව, නොරිස්සුම් සහගත බවත් මේ වගේ මානසික ලෙඩ වලට හේතු සාධක වෙන ලෙඩ රෝග වලටත් පාර කැපෙන්න පුළුවන් මේ ග්ලූටන් කියන ප්‍රෝටීන් එක අපි ආහාරයට ගැනීම නිසා. අතරව දත් දිරා යාම, තරබාරුව, සූලතාව, රක්තහීනතාව වගේ රෝග වලටත් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ විශේෂ පැත්තකුත් තියෙනවා. ඒ විශේෂ පැත්තට මුහුණ දෙන්න වෙන ගෑනු දරුවන්ට ගොඩක් දුරට මේ වගේ ආහාර වැඩිපුර ගෑනු ළමයි ගන්න ප්‍රවණතාවයක් තියෙන. එහෙම ගත්තාම හෝමෝන් අසමතුලිතතාවයක් සිද්ධ වෙන්න පුළුවන්. හෝමෝන් අසමතුලිතතාවය වෙච්ච ගමන්ම සිද්ධ වෙනදී ඊළඟට තමන්ගේ තියෙන හෝමෝන නියමිත සමතුලිත මට්ටමින් බැහැර වෙනවා. එතකොට ඇති වෙන්න පුළුවන් රෝග ලක්ෂණ මොනවද කියලා. දැන් මේක නිසා වැඩි වියරපත් වීම ඉක්මන් වෙන්නත් පුළුවන්, ප්‍රමාද වෙන්නත් පුළුවන්. ඒ වගේම ගර්භාෂයේ ඩිම්බකෝෂයේ ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන්. ඔසප් චක්‍රය අසමතුලිතතාවයකටපත් වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට මේකේ බරපතලම අවස්ථාව තමයි වඳභාවයටපත් වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ බරපතල කාරණා රැසක් ගෑනු ළමයින්ට මේ ග්ලූටතියෝන් සහිත තිරිඟු පිටි සහිත ආහාර පිටි කෑම නිසා සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අපි නොදැනුවත්ව හරි මේ වගේ පිටි කෑම භාවිතා කිරීම නිසා මේ වගේ අපි ලෙඩ රෝග රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා මේ වීඩියෝ එක බලවම ඔයාලට තේරෙන්නේ නැති. ඉතින් දැන් ඉඳන්වත් පෝෂ්‍යදායී ආහාර වේලකට පුරුදු වෙලා සෞඛ්‍ය ආරක්ෂිත නිරෝගී ජීවිතයකට පාර කපා ගන්න තමන්ගේ ආහාර රටාව වෙනස් කරන්න කියලා ඉල්ලලා මම අද වීඩියෝ එක ඉවර කරනවා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. channel එක subscribe කරලා තියාගන්න. දිගටම මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් හැමෝටම මේක share කරන්න. ස්තුතියි.